කැල්සියම් නයිට්‍රේට්. අද මම යන්නේ මගේ පැල ටිකට කැල්සියම් දෙන්න. කැල්සියම් නයිට්‍රේට් කියලා කියන්නේ නයිමිරිස් වගාවදී විතරක් නෙමෙයි ගොඩක් වගාවන් වලට අනිවාර්යෙන් දෙන්න ඕනේ පොහොර එකක්. මේ වීඩියෝ එකේදී මම කතා කරනවා කැල්සියම් නයිට්‍රේට් පොහොර එක නයිමිරිස් වගාවට. මම කතා කරන්නේ නයිමිරිස් වගාව නිසා නයිමිරිස් වගාවට කොච්චර ප්‍රමාණයකින් දෙන්න ඕනද, කොයි කාලෙදිද මේ පොහොර එක දෙන්නේ. එතකොට මේ පොහොර එකේ දෙන එකේ වාසි මොනවද? කැල්සියම් මූණතාවය ආවම වෙන රෝග ලක්ෂණ මොනවද? එතකොට මේ පොහොර එක කඩෙන් කොහොමද ගන්නෙ? ඒ හැම දෙයක් ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. වීඩියෝ එකත් එක දිගටම මුලින්ම මම කියන්නම් කැල්සියම් ඌනතාවය ආවම නයිමිරිස් වගාවේදී අපිට දැක ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද කියලා. මල් හැලෙනවා, ගෙඩි පැලෙනවා, එතකොට කරල් අග කුණු වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ එනවා. අනිත් එක ගහේ කොළ චූටි වෙනවා. එතකොට ඒ වගේ රෝග ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් ඒවට හේතු වෙන්නේ ගොඩක්ම කැල්සියම් ඌනතාවය. ඉතින් කැල්සියම් ඌනතාවය නැති කරගන්න අපි පිටින් මේ ගස් වලට කැල්සියම් දෙන්න ඕනේ. ඉතින් අපිට ඒකට දෙන්න පුළුවන් කැල්සියම් නයිට්‍රේට් කියන පොහොර එක. මේක අපිට කඩෙන් ගන්න පුළුවන්. යාරටෙරා කැල්සිනිට් කියලා ඉල්ලුවා නම් ඔයාලට මේ පොහොර එක ගන්න පුළුවන්. පොහොර කඩෙන් ඉල්ලුවා නම්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන්නේ මල් හැලෙනවා කියන එක මගෙනුත් කිහිප දෙනින්ම අහන ප්‍රශ්නයක්. ඉතින් මල් හැලෙන්නේ ගොඩක් වෙලාවට කැල්සියම් අඩු වුණාම. කැල්සියම් විතරක් නෙමෙයි තව හේතු තියෙනවා. ඉතින් කැල්සියම් අඩු වුණාමත් මල් හැලෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට අඩු කරගන්න පුළුවන් මේ කැල්සියම් අපි පිටින් මේ ගස් වලට දුන්නොත්. මේ පොහොර එක දෙන එකේ තව වාසියක් තමයි ගහ ශක්තිමත් වෙනවා. ඉතින් මේ දවස් 25න් වගේ අපිට නයිමිරිස් වගාවට මේ පොහොර එක දෙන්න පුළුවන්. දවස් 25 දී මම මේ පොහොර එක දුන්නා. ඊට පස්සේ දවස් 7ත් 10 අතර කියන දවස් 7න් 7ට 8න් 8ට ඒ වගේ මේ පොහොර එක දෙන්න පුළුවන්. ඉතින් මම දවස් 25 දී දුන්නා. කලවම් කරගත්තේ වතුර ලීටර් 10කට ග්‍රෑම් 15ක් කලවම් කරලා පැලයකට මිලිලීටර් 200ක් දැම්මා. එතකොට ඊළඟ සතියේ ඒ වගේ තමයි දැම්මේ. ඊට පස්සේ දවස් 45න් වගේ අපිට ආය ගහට ස්ප්‍රේ කරන්න පුළුවන් මේක. මේක ගොඩක්ම හොඳයි ගහට ස්ප්‍රේ කරනවා නම්. ඉතින් ස්ප්‍රේ කරද්දිත් මම මුල් කාලේ කියන්නේ දවස් 45 ඉඳන් 70ක් වගේ වෙනකන් හදාගත්තේ වතුර ලීටර් 10කට ග්‍රෑම් 15ක් දාලා. ඉතින් අද මේ ගස් ටික ටිකක් ලොකු වෙලා දැන් මේ ගස්වල කරල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මාත්‍රාව ටිකක් වැඩි කරාට කමන්නේ. සාමාන්‍යයෙන් වතුර ලීටරයකට ග්‍රෑම් 3ක්. ඒ කියන්නේ දැන් මම වතුර ලීටර් 16ක් කලවම් කරගත්තාද. ඉතින් ඒකට මම දැම්මා කැල්සියම් නයිට්‍රේට් නැත්නම් යාරටෙරා කැල්සිනිට් ග්‍රෑම් 48ක්. වතුර ලීටර් 16කට ග්‍රෑම් 48ක් දැම්මා. ඉතින් එහෙම තමයි මම මිශ්‍රණය හදාගත්තේ. ඉතින් මේ මම යන්නේ අද මේ ගස් ටිකට කැල්සියම් ස්ප්‍රේ කරන්න. කිරාගත්තු කැල්සියම් ටික ඔය විදිහට මුලින්ම මේ භාජනයකට දාලා වතුරේ දිය කර ගන්න ඕනේ. මේක මේ වතුරේ හොඳට ද්‍රව්‍ය පොහොර එකක්. ඒ නිසා අපිට ලේසියෙම මේක දිය කර ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කෝට් එකකින් කලවම් කරලා ඊට පස්සේ ටැංක් එකට දාගත්තා නම් හරි.
ওই විදිහට තමයි මම කැල්සියම් ස්ප්‍රේ කරේ මගේ පැල ටිකට. අදට මගේ පැල ටිකට දවස් 80ක් වෙනවා. මට ඒක කියන්න බැරුණා වීඩියෝ එකේ මුලදී. දැන් මේක මේ විදිහට දවස් 7න් 7ට. ඒ කියන්නේ දවස් 7ත් 10ත් අතර ප්‍රමාණයේදී එක ස්ප්‍රේ එකක් කළා නම් ඇති. දවස් 7න් 7ට හරි 10න් 10ට හරි දැන් මේක මේ විදිහට ගහට ස්ප්‍රේ කරා නම් හරි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. කියන්න ඕන ටික මම වීඩියෝ එකේදී කිව්වා. තව මොනවා හරි මග ඇල්ලලා තියෙනවා නම් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්. මම දන්න දෙයක් නම්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.